2026 1/15 2026 ෂූට් කරන පළවෙනි වීඩියෝ එක. පිපිල් බැරග මේක ඇවිල්ලා පට්ට මාතන් ෆුට්බෝල් ගහිල්ලා. බ්ලැක් ඇන් රෙඩ් ටීම් දෙක අතර වෙච්ච තරගයක්. ඉතින් බඩිස් මේක තමයි අපි සෝප් අයිලන්ඩ් ගියපු කතාව. ඉදපන් එනවා කොහෙද ඉන්නේ? මග කියන්න ඔබ තැන් දාන්න නැද්ද තාම හපා? එනවා නෑ එනවද නැද්ද කියන්න කියපන්. අර ඉක්මනට එන්න ඔබ එතනට වරේ. එතනට එන්න කියවට. සෝප් අයිලන්ඩ් ගොළු වඩමනේ ඔබ එතනට වරේ. වෙනද වගේම වෙලාවට එනවා කියපු යාළුව වෙනකන් අපි ටිකක් කළා බලන් හිටියා. ගයිස් මේක තමයි සෝප් අයිලන්ඩ් එක. මේක හරියටම තියෙන්නේ කේසෝන් එක වම් පැත්තේ. කේසෝන් එක වම් පැත්තේ අතුල් පාරේ. ඉතින් මේක තමයි ගයිස් ප්ලේස් එක. මෙතනට එන හැමෝටම දෙනවා පොඩි ෆෝම් එකක්. ඒක හැමෝම අනිවාර්යෙන් ෆිල් කරන්න ඕනේ. යකින්න එන්නිනවා දැන් 10ක් ඉන්නවනේ. සයිස් ඔනේ කොල්ල සේරම මේ සල්ලි එකතු කරනවා. යාළුවනේ කුකුල් කොටුවේ අයිතිකාරය ඉන්නවා. දුණ්ඩාව සල්ලි එකතු කරනවා. යාළුවනේ කුකුල් කොටුවේ අයිතිකාරය 50ක් අඩුවෙන් දීලා සීප් එකේ ඉන්නව. කොච්චර නෑ කිව්වත් මම මාට්ටු. ඔය බෙන්ඩා දුන්න මේ දායි පළයන් බයියන්න දීලාද? ගයිස් මේ මෙතන කවිස්පියතේ තියෙන තුන්ඩු ටික අපි බ්ලැක් ඇන්ඩ් රෙඩ් විදියට ටීම් දෙක සාධාරණව බෙදන්න දැන් තුන්ඩු උඩ දාන්නයි හදන්නේ. ගයිස් දැන් කට්ටියම තුන්ඩු ටික දාන්න යන්නේ. තුන්ඩු ටික ගේන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න තේ සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. දාවන් ඒ ඉතුරු වෙනක මට දීපන්. ටීම් දෙකක් දෙපැත්තට බෙදෙන විදියට තුන්ඩු ටික මං හදන්න කිව්වම මුන් හැම එකාගේම නම් හැම තුන්ඩුවේම ලියාගෙන ගිහිල්ලා. දෙයට අපේ රහස කියන්නද? උඹලම හිතපන් දැන් කොහොමද ටීම් ටික දෙපැත්තට බෙදන්න කියලා. අපි හරිම මොඩයි. මේ එක කළු දෙක රතු හොඳේ. එකේ කොළ පහයි දෙකේ කොළ පහයි තියෙනවා. උන්නක සත්තු වගේ තුන්ඩු හවුලනවා. ඒ මටත් එක්ක යන්නේ. මට කොලයක් හම්බුන්නේ නැහැ. යාළුවෝ මොකෙද්ද යකෝ? ඩායි සතනින් කකුල් අතපය හොදගෙන පැනලා යන්න තියන්නේ ඇතුළට. බතලි උස්සලා දාන්න යන්නේ කවිස්. උස්සලා දාපන්. යාළුවනේ බිල් බැරගෙන. ෂැම්පෝයි වතුරයි වෙනම අපිට ඉතින් දීලා තිනවා. අපිට තියෙන්නේ මේ දෙක මේ පිච් එකට දාලා ගානට ලිස්සන විදිහට ලස්සනට පිච් එක හදාගන්න. බඩීස් කොල්ලෝ ටික සේරම මෙතන හදා ගන්නවා. ෂැම්පෝ දාලා ඉවර මෙතෙන් දෙනවා මේ ෂැම්පෝයි වතුරයි ඔක්කොම. ඉතින් ලිස්සන විදිහට හදාගන්න තියෙන්නේ. බතලි ගාව තියෙනවා ෂැම්පෝ. බතලි බතලි ෂැම්පෝ ඉහිනවා වටේටම. ඉතින් බ්ලැක් ඇන්ඩ් රෙඩ් විදියට ටීම් දෙකක් ඔයාලට මේ තරගෙදි බලා ගන්න පුළුවන්. සුන්නත හපියා! ආ පැටියෝ කොහොමද
බෝලර්ස්ලා 5 දෙනෙක් ඉන්නවා. එක මැච් එකට ගෝල් 3 ගානේ අපි මැච් 3ක් ප්ලේ කරනවා. ඉතින් මේ මැච් 3ෙන් 2ක් වින් කරන අය තමයි අද දවසේ ජයග්‍රාහක වෙන්නේ. ඉතින් අපි බලමු මොන ටීම් එක අද දවසේ වින් කරයිද කියලා. ටීම් දෙකේ නායක දෙන්න ටොස් එක දානවා. බෝල් එක ආගෙද බලන්න. තුනේ. ජල් අරු රොක් පේපර් සිතා දන්නේ සිංහලෙන් කියපන්. මේ රඟපෑවන්නේ මහත්තයා. යාළුවනේ කළු ටීම් එක තමයි දින්නේ. අයියා කැමරා. අම්මා. යාළුවනේ ආපු ගමන් ඇරිය හර්ෂ මේ ගෝල් එකක්. යාළුවනේ දැන් ජුන්ඩාවතේ බෝලේ තියෙන්නේ. බලමු ජුන්ඩාවට ගෝල් එකක් ගා ගන්න පුළුවන් වේද කියලා. යාළුවනේ බ්ලැක් ටීම් එකේ මහසෝනාගේ ටීම් එකේ මහසෝනා තමයි ගෝල් කීපර්. ඒ අතින් ගහන්න බෑ බෝලෙට. යාළුවනේ බෝල ඇල්ලුවා ගෝල් කීපර් රෙඩ් ටීම් එකේ. පමීරා ගෝලෙට හැගත්තා. මට සිරි ඇරියා යාළුවනේ බෝලේ එළියටම ඇරියා. හතරාමට්ට කතා කරේ දැනු යාළුවනේ සමහරු වෙන්නේ. බලත් වෙලාවට ආවේ නැහැ නේ මම මේ කලුතරේ දා විනාඩි 30ට ආවා. යාළුවනේ ජුන්ඩාව බයිනවා. ඌද ගහන්නෙම ජුන්ඩට බං දැනුත් ජුන්ඩට ගෙවුවා. යාළුවනේ මාසෝනාගේ ටීම් එක අතේ බෝලේ තින්නේ. Foul. Foul. Jago. Pistol. Pode. Sadde. කතාව. අපි මේ තරගෙට දාපු සරල නීති ටික තමයි බෝලේ එළියට ගැහුවොත් විරුද්ධ පිරියට බෝල හම්බ වෙනවා. ඒ වගේම බෝලෙට අතින් ගැහුවොත් ඊට විරුද්ධ පිරියට පෙනල්ටි පාරක් හම්බ වෙනවා. මන්න මේව කරා මේ ගෝල් කීපර් ඉන්නේ පමීර ඒ උනාට මූ අතින් ගැහුවා. යාළුවනේ පාලිත පෙනල්ටි පාරක් පාලිත හම්බුණා. අතන අර පැත්තේ සවින් ආපෝ මුට පැනල්ටියක් දුන්නට පව්. යාළුවනේ මූ කින්ඩි ඉනවත් දානවා බෝලේ අතින් අල්ලලා. ගයිස් හර්ෂලගේ ටීම් එකේ බෝලේ අම්මට සිරි මාසෝන ඇල්ලුවා. යාළුවනේ බෝලෙට පොර කනවා. මාසෝන ගෝල දැකගත්තා. යාළුවනේ මාසෝන පොර අම්මට සිරි. ඇරියා ආයෙත් රැකගත්තා. මේ පමීරත් එක්ක අරුන්ට ගෝල් එකක් නම් ගහන්න වෙන්න. පමීරත් එක්ක ගෝල් එකක් නම් ගහන්න වෙන්න හැපැති ටීම් එකට. නෑ මතත් රැකගත්තා. ඌත් එක්ක බෑම මුන්ට ගෝල් එකක් නම් ගහන්න. යාළුවනේ පමීර රෙඩ් ටීම් එකට ගෝල් එක දාන්න යන්නේ. රතු පාට පැත්තේ තමයි බෝලේ. ගාබන් යාළුවනේ බෝලේ මාසෝන් කඳු දෙල රන්නන කුකුරන් විටි ගලවන පෙත පීරන් හැම ගොම්මන බිලි ඔයනට එයියක් රජු තෙත මාසෝන් නේ බෝලේ පොර කනවා. මාසෝන්න බෝලේ ඉල්ලනවා. යාළුවනේ මාසෝන්නට දුන්නේ. මේ ෆෝන් එකට මොකක්ද උනා? ඔව් ට්‍රැක් බමුන්ට යාළුවනේ බ්ලැක් ටීම් එකේ බෝලේ පාලිත අරින්න යන්නේ. ඇරියා පාලිත එළියේ යාළුවනේ. ගයිස්
පාලිත එළියට ගහපු ඉඳලා දැන් බෝල් එක හම්බෙන්නේ රෙඩ් ටීම් එකට. රෙඩ් ටීම් එකේ මේ මදුස ඉන්නවා උපිස් එක්ක අය ගාව. ගෝලයක් ගන්න යන්නේ රෙඩ් ටීම් එක ගා ගන්න පුළුවන් නේද? මේ පමීර ගත්ත බෝල ඌත් එක්ක බෑම අමලට ගෝල් ගන්න. යාළුවනේ මේ රෙඩ් ටීම් එකේ පමීරත් එක්ක නම් අරුන්ට ගෝල් එකක් ලේසියෙන් ගහ ගන්න වෙන්නේ නැහැ. හරිම දස්සෙන් මූ. ඒ මදුස කිත යාළුවනේ ඇරියා අයියා අරු එකන ගන්න නෑ බා ඌ ගෝල් එකක් ගන්න අරු ගෝල් එකක් ගන්න දෙන්නෙම නෑ උඹලද අවුල කවනවා අරු ගත්ත ඒ මේ දැන් ගෝල් කීපර් මාරු කරපම් බන් දෙපැත්තෙම පන්නන් කියන අරුටත් ගහන්න දීපන් පහුවෙඩ අලුනේ බ්ලැක් ටීම් එකේ බෝලේ guys go oh yeah oh yeah යාළුවනේ හර්ෂය ගෝල් එකට ආව විතරයි ගන්න බෑ කියලා අඬගත්තා විතරයි කවුරුට නూరుවේ උඹ ගන්න නෑකෝ යාළුවනේ ගෝල් කීව මාරු වුණා විතරයි අරුන් ගෝල් එකක් ගත්තා ඔව් මූ ඇවිල්ලා පට්ට කාලකන්නියෙක් යාළුවනේ අලුනේ ඇරියා ආම්මට මාසෝනා කොමාරි අල්ලගත්ත බෝලේ අලුනේ සෝප් අයිලන්ඩ් රීපසින් බයි මාසෝනා නෑ ඒක නෑ දෙකම ලකුණු සම සමයි 1-1 ගහලා තින්නේ මේ ඒ ටීම් දෙක මේ තව එක ටීම් එකක් දෙක ගහපුවම ගෝල් කීපර් මාරු කරමු නෑ ඌ අතල්ලුවා මන් දැක්ක ඌ මේ ඇල්ලුවාද මන් දැක්ක ඌ අතල්ලුවා මේ හොරා යාළුවනේ පාලිත අතල්ලුවා යාළුවනේ මූ අතල්ලලා නෑ වගේ ඉන්නවා යාළුවනේ මූ වහලටම ගහනවා Bye. ෆෝන් එක ගන්නෑ අම්බෝ බතලගේ පිට මැද්දට හරිය පාළුද ගෝල් එකක් ගියා බතලගේ පිට යාළුවනේ මදුස ගෝල් එකක් ගෙව්වා ගෝල් එකක් ගා මූණ පෙන්න වගේ රෙඩ් ටීම් එක ගෝල් දෙකක් ගහලා තිනවා බ්ලැක් ටීම් එකේ ගෝල් එකක් ගහලා තිනවා දැන් ටීම් දෙකේම ගෝල් කීපර්ස්ලා මාරු කරා එහා පැත්තට ආවා අපේ වම්බොට්ටාව එහා පැත්තට මට සිරි අනිත් පැත්තේ මදුස තමයි ගෝල් කීපර් ආලෝ කැරියා පම්බු මේ පමීර විදගෙන යනවද
ඌට අතට ගන්න දියම් බෝලේ. කවුද යකෝ මට? යා නෑ බෑ. මාතෝනගේ බිත්තට මාතෝනගේ බිත්තට වැදුන බෝලේ ඌ සේප් එකේ ගිහලා ඉඳගත්තා. යාළුවනේ මාසෝනගේ මේ මාසෝනගේ පොඩි මාසෝනට ඇදලා තියෙන්නේ. ඉංගදුන අර ගානුද කියන්නේ දුණ්ඩව ඔකට ආසයි. එහෙම ගන්නද? මටසි මටසිරි ගෝල් යාළුවනේ ගෝල් 3යි රෙඩ් ටීම් එක පළවෙනි මැච් එක දිනා ගන්නවා. මෙන්න මේ විදියට රෙඩ් ටීම් එක පළවෙනි මැච් එක වින් කරා. දැන් අපි ටීම් දෙකේ පැති දෙක මාරු කරා. රෙඩ් ටීම් එක මැච් එකක් දින්නා. අනේ මට ගහන්න එපා. මු කැමරාමන්ට ඉන්න දෙන්නෙත් නෑ. ඌනේ අපි බිත්තර රකින්න වගේ. मालूम पास करा वापस ए मां के मुंह भाई में गुणर हो गया मटे पावना टीक टीक दाल डालोन අපර ඒක ගෝල් එක හොඳ යන්නේ අපරාධ යාළුවනේ මාසෝන ඇරියා ගෝල් එක අයියෝ අමෙන් ගියා අයියෝ ඉන්නේ ගාව අයියෝ හර්ෂයාගේ අතට දැන් කැමරා එක දීලා මම රෙඩ් ටීම් එක පැත්තට සෙල්ලම් කරන්නයි හදන්නේ. මේ අලුනේ ගැව්වා. නියමයි. මේ මදුස මට ගන්න එපා. යා. Sikat. ගැව්වා. මදුස ගැව්වා. කෙලින් ගැව්වා. නියමයි. සත්තු වගේ යාළුවනේ ගන්න හරි ගෝල් නෑ මේ ඒක ආපා ඇයි ඒ ඇතුලේ ගෝල් එක දැන් මෙයා කියන අතේ වැදලා බඩිස් ඔයාලා මේකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ කපටි කොටා කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා බලාගන්න. අපි ගෝල් එකක් ගැහුවම ඒක අනිත් පැත්තේ එක්ගේ අතේ වැදිලා ගෝල් එකට ගියාම ඒක ගෝල්ද නැද්ද? පල්ලෙන් අනිවාර්යෙන් මේකට කමෙන්ට් එකක් දාන්න. ඌ බලෙන් යන් බෝල් දෙනවා දැන් ඌ බලෙන් දෙනවා ඉතින් උඹ හෑන්ඩ් බෝල් එක එලේ කියන්න තිබ්බනේ අපිත් අතින් ගලුවොත් අවුලක් නැද්ද? හා උන්ගේ වෙන එකක් අපිත් අතින් අල්ලනවා. නෑ ඔයගොල්ලන්ට පේනවනේ යාළුවනේ අර ඉන්න කපටි කොටා යාළුවනේ ඌ පට්ට හොරයි යාළුවනේ
ඇද්ද හොරා යාළුවනේ ඉස්සෙල්ලා හොරග හොර කරලා ගෝල් එක දුන්නේ මේ ඉන්න කපටි කොට. ඵලයන් යන කපටි කොට. හෑන්ඩ් බෝල් වල ගෝල් දෙනවා ලප්පෝ. ගා. පයින් ගන්න පමිර. නියමයි. ඒ මට වීඩියෝ කරන්නත් අමතක කරනවා බා. නියමයි. අමමක්ද සිරි. පමිර ගාවා. නියමයි. ගියේ නෑ. දැන් හෑන්ඩ් බෝල් නෙවෙයිද? උඹලා ඉන්නන්න ඕනේ කියලා. ඉතින් දැන් කිව්වේ උඹලත් ඒක. උඩින්න ගියේ. ඵලයන් යන්නේ. ආර්ය බුක්කේ වාරු. ගා. ගෝල් එකක් ගෙවුවා යාළුවනේ කළු ටීම් එක. අක්කි දුරන්සල විසින් ගෝල් එක ලබා ගන්නවා. विकास पास कर लगा යාළුවනේ නියමයි ඒ දාන්න එපා පමීර වෙලම හරි ගෝල් එක ගෝල් අර මොඩයා පාස් කරනවා යන්න කලින් අදස් කම්මට කැමරාවට ගන්නවා මෙන්න තියෙන්නේ බක්මී මලක් මේක හරියම දුර්ලභ මලක් මමත් අද තමයි පළවෙනි වතාවට මේ බක්මී මලක් දැක්කේ Ambu. රෙඩ් ටීම් එකේ වාසනාවට මම ප්ලේ කරන්න ආපු නිසාම මේ විදිහට මැච් 3න් 2ක් වින් කරලා රෙඩ් ටීම් එක අද දවසේ ජයග්‍රාහක වුණා. මොකද කියන්නේ? අපි දිලා පමීර මෙතනදි මට තේරුණා යම්කිසි භයානක දෙයක් සිද්ධ වෙන්න යන්නේ කියලා. හැබැයි මං කීයටවත් හිතුවේ නෑ ඒ දේ මට සිද්ධ වෙයි කියලා. ඉතින් මෙයාගේ අලුත් ආතල් වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහාට subscribe button එක subscribe කරලා set වෙන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. never give up.